පොඩි ඊළඟ සතියේ ඉඳන් වෙන වැඩක් සම්බන්ධයෙන් තමයි මම ඊයේත් අර නිකන් කිව්වා. අඟහරුවාද කට්ටියට නම් කිව්වා. ඕගොල්ලන්ට තමයි කිව්වේ නැත්තේ. ඊළඟ සතියේ ඉඳන් යනවා ළමයි ප්‍රෝග්‍රෑම් දෙකක් essay master සහ කියවන්න එපා. essay master සහ structure master කියලා. හරි. මේකෙදි වෙන්නේ මේ ගිය අවුරුද්දේ නම් සාමාන්‍යයෙන් අන්තිම මාසේ වගේ කෙරෙව්වේ. හරි. ඒ දැන් මේ අවුරුද්දේ කොහොමත් ඊට කලින් ඉවර කරගන්න ඕනේ සාමාන්‍ය මාස එකහමාරකින් වගේ මේ ටික ඉවර වෙන්න ඕනේ. පැහැදිලි මාස එකහමාරක් කියන්නේ සති වශයෙන් ගත්තොත් සති 6ක් වගේ ඇතුළු. පැහැදිලි? ඔය ටික සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕනේ. එතකොට මේකෙදි එන්නේ මෙහෙම කතාවක්. essay master එකෙන් කරන්නේ සරලව essay question එකෙන් question එකට ඔයාට වැඩ ටික පිළිවෙලට කවර් කරලා දෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් logic gates පාඩම තියෙන. හරි. ඔය logic gates පාඩමේ තියෙනවනේ essay ප්‍රශ්න ටික. නේ? past papers නේ මං කියන්නේ. model questions අනම්මනම් සියල්ල ඔය ඔක්කොම කරවලා මුලින්ම logic gates ඉවර කරනවා. හරි මම මේ උදාහරණයක් කියන්නේ. ඊට පස්සේ ආපහු දෙනවා networking. පැහැදිලි? ඊට පස්සේ ওই විදිහට ඒ අදාළ main structure එකක් තියෙනවනේ. ඒ ටික ඉවර කරනවා. හැබැයි සමහර අවුරුදු වල ඔයගොල්ලෝ දන්නවනේ main structure එකට පිටත් අහලා තියෙනවනේ. පැහැදිලි? අන්න ඒවත් වෙනම කරනවා. පැහැදිලිද? ඒතකොට essay master එකේ සරලව sessions 7ක් විතරයි. හරි. sessions 7ක් විතරයි. එතකොට essay master කියන්නේ Thursday 3:30 to ඊළඟ සතියේ ඉඳන් ගොඩක් වෙලාවට 7:30 වෙයි. පැහැදිලිද? ප්‍රශ්නයක් නැහැ 6:30ට යන්න ඕන කෙනෙක් ඉන්නවනම් යන්න. මොකද වැඩ කරන එක ඔයා මත ඩිපෙන්ඩ් වෙන්නේ ළමයි. පැහැදිලි? එහෙම මං කියන්නේ බස් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හැරණ ඉතින් වෙනත් ප්‍රශ්නයක් තියෙන්න බෑ. මං කියන්නේ ඕගොල්ලොන්ට කැමති නම් යන්න පුළුවන් 6:30ට. ප්‍රශ්නයක් නැහැ. ඉන්න කට්ටිය ඉන්න. කොහොම කළත් මම කරනවා. පැහැදිලිද? හරි. මොකද 7:30 වගේ වෙනකන් වෙයි. 7 දැන් කොහොමද ඩිෆෝල්ට් තියෙන 7නේ. හරි. ඒක තව පැය භාගයක් වැඩි වෙයි. 7:30 වගේ වෙනකන් යයි. මොකද ලේසි නෑ ළම එසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා කියන එක. පැහැදිලි? වෙලා යන වැඩක්. හරිද? ඒ පළවෙනි එක ඕක තියෙන්නේ ওই ටයිම් එකේ. ඒ වගේම ඕකට පැරලල් තමයි මෙන්න මේක යන්නේ. structured master. ඒකේ තියෙන්නේ structured ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. පැහැදිලිද? structured ප්‍රශ්න ටික structured ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා ඔන්න ඔය structured master එකේ. හරි. ඒකෙදි මුලින්ම ප්‍රශ්න HTML CSS PHP ටික. හරි. අන්න ඒ වගේ structured ප්‍රශ්න 4 ප්‍රැක්ටිස් කරනවා. පැහැදිලිද? එතකොට කොහොමද essay එකකට උත්තර ලියන්නේ? structured එකකට උත්තර ලියන්නේ අනම්මනම් සියල්ල ඔය දෙකෙන්ම සාකච්ඡා කරනවා. පැහැදිලි? මේකට අමතරව තමයි කොහොමත් පේපරේ අදාදර පේපර් ඩිස්කෂන් එකයි දෙකම යන්නේ. පැහැදිලිද? ඒක කොහොමත් යනවානේ. හරි. ඊට අමතරව දැන් මේ තවත් වැඩ ටිකක් තමයි මේ කරවන්නේ. එතකොට මේකේ PDF එක ළමයි මම දානවා සාමාන්‍යයෙන් group එකට Monday. හැම Mondayම දානවා. essay එකයි structured එකයි දෙකම. පැහැදිලි? essay එකයි structured එකයි දෙකම හැම Mondayම මම group එකට දානවා. හරි. එතකොට ඔයා දැනගන්න ඕනේ ඒකේ කොච්චර දුරට කරනවද කියන එක ඔයාගේ අතේ තියෙන්නේ. මොකද මේකක ප්‍රශ්න 15ක් 20ක් තියෙන්න පුළුවන් PDF එකක. පැහැදිලි? මං කියන්නේ 15ම 20ම කරන් එන්න කියලා. හරි? හැබැයි යම් කිසි ප්‍රමාණයක් කෙරෙන්න ඕනි. හරි? මේකේ ඩිස්කෂන් එක යන්නේ Tuesday හොඳේ. 3:30 to 7:30. මේවයි මේ සතියේ ඉඳන් ක්ලාස් දෙකටම එන්න ඕගොල්ලන්ට ඇක්සස් තියෙනවා. ඇක්සස් කොහොමද තිබිලා තිබ්බා. හරි? මේ සතියේ ඉඳන් මත තියාගන්න සෙෂන්ස් දෙකක් ක්ලාස් දෙකේ යන්නේ. මෙච්චර කල් ගියේ එක සෙෂන් එකක්නේ.
පැහැදිලි තියරිත් එහෙමනේ. තියරි ටික කරා අරකෙත් තියරි ටික සම්පූර්ණයෙන්ම ඉවර කරා මේකෙත් කරානේ සම්පූර්ණයෙන්ම. එහෙමනේ ගියේ. දැන් මේක ක්ලාසස් දෙකක් විදියට යන්නේ. ස්ට්‍රක්චර්ඩ් මාස්ටර් එක මේක යනවා. එසේ මාස්ටර් එක මේක යනවා. පැහැදිලිද? එකකට හරි එන්න බැරි වුණොත් රෙකෝඩින් එක හම්බ වෙනවා. හැබැයි ඒ රෙකෝඩින් කතන්දරේ සම්බන්ධයෙන් මට වඩා හොඳට ඕගොල්ලෝ දන්නවා. බැලනවද නැද්ද කියන එක. පැහැදිලිද? හරි. ඒ කියන්නේ ඒක සල්ලව ගත්තොත් ළමයි පේපර් ක්ලාස් වෙන කට්ටිය දන්නවනේ. පේපර් ක්ලාස් එකෙන් කොච්චර දෙයක් ගන්නවද කියලා. නේද? පේපර් ක්ලාස් එක දවසට ගණන් කීයක් හදනවද? අපි එකෙන් කොච්චර එක්ස්පීරියන්ස් එකක් ගන්නවද කියලා පේපර් ක්ලාස් ඩිස්කෂන් එකට එන කට්ටිය දන්නවා. දැන් එන්නේ නැතිව රෙකෝඩින් බලලා තියෙන්නේ නෑ. මෙතන ඉන්න අනිත් අය රෙකෝඩින් බලලා නෑ. මොකද තාම එහෙනම් මගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඇයි අන්තිම සතියේ එක එහෙම දැම්මේ නැත්තේ කියලා. කවුරුත් පිළිවෙලට බලන්නේ නෑ. ඒ කියන්නේ නැතිව. පැහැදිලි? එක්කෙනෙක්වත් එහෙම මැසේජ් එකක්වත් දාන්නේ නැහැ කියන්නේ කවුරුත් එන්නේ නැතිවම පිළිවෙලට ඩිස්කෂන් එක බලන්නේ නැහැ. එකම දේ මතක තියාගන්න මේ අන්තිම දවස් 80 තියෙනවානේ. හරි. ඔය දවස් 80 වැඩ කරන උන් ටික ගාන්න ෆ්ලෝ එකේ අන්තිම දවස් වෙද්දි ලොකු IT ලකුණකට එයි. හරි. සහ වැඩ නොකරන උන් ටික දැන් හිතන්නෝ ලකුණු තියෙන එකෙක් වුණත් මේ දවස් 80 වැඩ කරන්නේ නැත්නම් ඒ වගේම ඩවුන් වෙයි. පැහැදිලිද? මොකද තීරණාත්මක දවස් 80ක් ගෙවෙන්නේ. පැහැදිලි? තීරණාත්මක දවස් 80ක් ගෙවෙන්නේ. ඒ වගේම ඩවුන්ග්‍රේඩ් වෙනවා. වැඩ කරන්නේ නැති. වැඩ කරපු නැති ඒ වුණුත් වැඩ කරන්නෙම නැත්නම් කොහොමත් ෆ්ලැට් වෙලා ෆේල්ම වෙලා යයි ගොඩක් දුරට. හරි? ලේසි නෑ ළමා IT වලට ඒකත් දාන එක ඒක මතක තියාගන්න. ඒකත් දාන එක ලේසිම නෑ. හරි? මං කියන්නේ පාස් වෙන එකත් සෑහෙන වැඩ ප්‍රමාණයක් කරාට පස්සේ තමයි හම්බෙන්නේ.